අයබුවන් ටික කතා කරන්න කියලා හිතුවේ මේ ධර්මයේ තුල තියෙනව නේද නොකිරීම කියලා එකක්. නොකිරීම කරන්න කියලා කියනවා. එතකොට කියනවා ඕග ධර්ම සූත්‍රයේ තියෙනවා මොකද්ද? ඕගේ තරණය කරේ කොහොමද කියලා අහනකොට පීනුවෙත් නැහැ නොපීනා ඉන්නෙත් නැතුව ඕගේ තරණය කරා කියලා. එතකොට මේ මොකද්ද කියලා ටිකක් කතා කරන්න කියලා බැලුවේ. ඒ කියන්නේ කෙනෙක් මේ වර්තමානයේ තේරුම් ගත්ත අයට තමයි මේ කතාව කියන්නේ. වර්තමානයේ තේරුම් ගත්ත අයට. ඒ කියන්නේ වර්තමානයේ තේරුම් ගත්ත අයට තමයි වර්තමානයේ එන සිතුවිලි වලට නොබැදී නොගැටී ඉන්න ඕන අවශ්‍යතාවය මතුවලා තියෙනවා. හැබැයි ඒක යාලට කරගන්න බැහැනේ. ඒ කරගන්න බැරි වෙලා තියෙන්නේ එන සිතුවිලි ඇත්ත වෙන නිසා. එන සිතුවිලි ඇත්ත වෙන නිසානේ. එතකොට එන සිතුවිලි බොරුවක් කියලා දැනගත්තත් සිතුවිලි එන එකත් නවතින්නෙත් නැහැ. ඇලෙන ගැටෙන එක නවතින්නෙත් නැහැ. අන්න එතකොට එයා මානසිකව පීඩාවටපත් වෙනවා. එතකොට නැවත මෙයා උත්සාහ කරනවා නැවත හොයන්න. එතකොට මොකද වෙන්නේ? ආයෙත් අර සුතමේ ප්‍රඥාවෙන් චිත්තාමේ වශයෙන් හදාගෙන ආව එක අර භාවනාමේ ප්‍රඥා කියන කෑල්ල අල්ලගන්න බැරුව නැවත සුතමේ වශයෙන් අහගන්න. ඒ කියන්නේ ධර්මයේ අහලා වැඩි වෙනවා. එතකොට මම ගොඩක් වෙලාවට වෙලා තියෙන්නේ මේ මුකුත් නැහැ අරකට නැහැ මේකට නැහැ කියලා මේ නැහැ කියන අන්තයට සාකච්ඡාව වැඩි වෙලා තියෙනවනේ. එතකොට ඒකට කරගන්න ඕන මොකක්ද දන්නවද? දැන් වර්තමානයේ පහළ වෙන සිතුවිල්ල තියෙනවනේ. වර්තමානයේ පහළ වෙන සිතුවිල්ල අපි ඕන කෙනෙක්ට හිතට හිතෙන්නේ මේ දැන්නේ මේ වර්තමානයේ හිතෙන්නේ. ඇහැට පේන්නේ දැන්, කනට ඇහෙන්නේ දැන්, ඒ වගේම හිතට හිතෙන්නේ දැන්නේ. ඒ කියන්නේ සිතුවිල්ල උදා වෙන්න ඕනම කෙනෙක්ට මේ දැන්. එතකොට වර්තමානයේ එන සිතුවිල්ල ඒක වර්තමානයේ පහළ වීලා ඒ වගේම දැන් අපිට සිතුවිලි කියන එක සිතුවිල්ලක් මෙහෙම ඇවිල්ලා වර්තමානයේ ඔහොම නැවතිලා තියෙන්නේ නැහැනේ මල පිපුණා වගේ. ඒක ඇවිල්ලා යනවා. ඒ කියන්නේ මට දැන් මගේ ඊයේ දවසේ මොකක් කර මතක් වුණා කියන්නකෝ. අතට අපි කියනවා ඒක අතීතය කියලා. ඒ අතීතයේ සිතුවිල්ලක් දැන් මේ වර්තමානයේ ආවා. ඒකල ඒක නැති වුණා කියලා හිතනවා. එතන අපි හෙට දවසේ තියෙන වැඩක් ගැන කතා කරොත් එහෙම කල්පනා කරොත් එහෙම හිතන්නේ මොකද්ද? මට මතක් වෙන්නේ හෙට දවසේ තියෙන වැඩක් කියලා. ඒක අපි කියනවා අනාගතය කියලා. එහෙමනේ කියන්නේ. නමුත් ඒ එන සිතුවිල්ල පහළ වෙන්නේ මේ දැන් නේද? එහෙනම් ඒක වර්තමානයේ ආව සිතුවිල්ලක් විදිහට ගත්තාම ඒක දැන් අපිට අනාගතය කියලා දැන් හෙට ගැන හිතනකොට අපි අනාගතය ගැනද හිතන්නේ? එහෙම නෙමෙයි. කියන්නේ අපිට අනාගතේ පේන්නේ නැහනේ. ඒ කියන්නේ අපිට අනාගතය කියන්න පුළුවන් වෙනවනේ එහෙමනම්. අනාගතය ගැන මට පේනවනම් හෙට ගැන අනිද්දා ගැන එහෙනම් මට පේනවනම් මට දැනෙනවනම් අනාගතය කියලා එහෙනම් මං අනාවේක්කාරයෙක් වෙන්න එපා. එහෙම වෙන්නේ නැහනේ. ඒ කියන්නේ මට ඒක මේ මොහොතේ සකස් වෙන සිතුවිල්ලක් නිසා එහෙම වෙන්නේ. එතකොට මට මේ මොහොතේ සකස් වෙන සිතුවිල්ලක් කියලා ගත්තොත් එහෙම ඒක අතීතයක් අනාගතයක් නොවන බවත් මේ වර්තමානයේ උදා වුණු හුදු සිතුවිල්ලක් බවත් ඒක ඒ මොහොතම ඒ ෂණය තුළම නැති වෙන බවත් තේරෙනවා කෙනෙකුට. එතකොට ඒකට ඇලෙන්න ගැටීමක් අවශ්‍ය වෙන ඒක අතීතයක් හෝ අනාගතයක් විතර ගන්න බෑ යාට. නිකන් හුදු සිතුවිලි බවට පත් වෙනවා. එතකොට යාට ඒක ප්‍රතික්ෂේප කරන්න ඕ ඒකත් එක්ක ගනුදෙනුවක් ඇති කරගන්න හෝ අර බැරි වෙනවනේ. අන්න එහෙම දැක්කම එහෙම වෙනවා. එතකොට ඒක දැන් අපි කියනවා එතන වර්තමානයේ ආව සිතුවිල්ලක් කියලා. එතකොට හැබැයි දැන් බලන්න වර්තමානයේ එන සිතුවිල්ල තුල තියෙන්නේ මොකද්ද කියලා. ඒ වර්තමානයේ එන සිතුවිල්ල තුල තියෙන්නේ අතීතයක් හෝ අනාගතයක් කියන තැන නේද? ඒ කියන්නේ ඊයේ දවසේ වෙච්ච දෙයක් හෝ හෙට දවසේ කරන්න තියෙන දෙයක් පිළිබඳවනේ මේ සිතුවිල්ල සාකච්ඡා කරන්නේ තමා තුල. ඒ කියන්නේ විචක්ක විතාර කියලා කියන්නේ ස්වභාවය සිද්ධ වෙන්නේ එහෙම. එතකොට ඒක තුල තියෙන්නේ ඒක වර්තමානයේ එන සිතුවිල්ල ඒක අතීතයක් අනාගතයක් කියලා ගන්න බෑ. ඒක වර්තමානයේ එන නිසා. හැබැයි ඒ එන සිතුවිල්ල යෝජනා කරන්නේ අතීතයක් අනාගතයක් නිසා ඒක වර්තමානට අයිතිත් නැහැ. හොඳට තේරුම් ගන්න මේක යනවා කියන්නේ. සිතුවිල්ලක් පහළ වෙන්නේ මේ දැන්. එතකොට ඒ එන සිතුවිල්ල වර්තමානයේ තමයි ඇති වෙලා නැති වෙන්නේ. එතකොට ඒක අපි අතීතය ගැන හිතුවත් අනාගතය ගැන හිතුවත් ඒක පහළ වෙන්නේ මේ දැන් නිසා ඒක අතීතයට අනාගතයට අයිති නැහැ. ඒක දැන් ආව හුදු සිතුවිල්ලක් විතරයි. ඒතර මට ඒකට ඇලෙන්න ගැටෙන්න ඕනාවක් අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ නේ එහෙම කෙනෙක් දැක්කාම. හැබැයි වර්තමානයේ එන සිතුවිල්ල සාකච්ඡා කරන්නේ මේ මොහොතෙන් ඉපිට යමක් නම් ඒක වර්තමානටත් අයිති නෑ නේද? එතකොට මට එන සිතුවිල්ල ගැන කිසිම සිහිය පැවැත්වීමක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් හෝ ඒක නිසා මම විඩාවකට හෝ පත් වෙන්න විදිහක් නෑනේ. අන්න ওই දැක්ම තුල කෙනෙක් නිහඬව හිටියොත්
අර කියන නොකිරීම ඔන්න ඕක හැබැයි තේරිච්ච කෙනා නොකරම ඉන්නවා යමක්. අන්නේ ඒ තේරුම් ගත්තා නම් ඇති එයා. තේරුම් ගත්තා නම් නොකිරීම එයා කරනවා. අන්න ඕක මට පොඩ්ඩක් කියන්න ඕන උනේ. මොකද ඕක මේ ගොඩ දෙනෙක් පැටලිලා ඉන්න උතනදී. ඉතින් ඕක විශ්වාසය ඇතිලා සද්ධාවන්තයෙක් විතරයි උතන නවතින්නේ. ඔන්න ඕක කරන්න. භාවනා පහතබ්බා කියන අත්දැකීම ඔබට ලැබෙන්න නම් ඔන්න ඔය කියන තැනටපත් වෙන්න ඕන. තෙරුවන් සරණයි.